小心歌都没的我们甜。 Hello ළමයි ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මේ පොය දවසේ උදේම ලෑස්ති වෙලා යාළුවොත් එක්ක යන්නේ දන්සල් වඳින්න. මේ තියෙන අපිට ඉස්සෙල්ලාම හම්බ වුණ දන්සල. ඉතින් පටන් ගත්තෙම හම්බුණ දන්සලේ ඉඳලා පොලිම ටිකක් දිග වුණත් අපි කටියත් ගිහිල්ලා එකෙන් හිටගත්තා. අද අපිත් එක්ක දන්සල් වඳින්න යන්න කකුලක් කඩාගෙන ඇවිදින්න බැරුව ඉන්න ළමයෙකුත් මේ ගමන යන්න ආව මේ ඉන්නේ අන්න එයා. ඉතින් ඔන්න අයිස්ක්‍රීම් දන්සලෙන් පළවෙනි අයිස් එකත් කාලා අපි ඊළඟට ගියේ බීම දන්සලකට. මේ තියෙන්නේ දන්සල පොලිමේ ඉන්න ගමන් ගත චූටි වීඩියෝ ක්ලිප් එකක්. දන්සලෙන් බීම බීලා ඉවරුණාට පස්සේ මෙන්න මෙයාට හිතුණා මල් කඩේකට ගිහින් මල් විකුණන්න. බලන්නකෝ එයා කොහොමද බිස්නස් එක කරේ කියලා. One hour later. මල් බිස්නස් එක කරලා ඉවරනට පස්සේ අපි ආයෙමත් දන්සල් වඳින්න පටන් ගත්තා. ඉතින් අපිට හම්බුණා බත් පාර්සල් දෙකක් මුදියන්ගනේ පන්සලේ තියාගෙනම ඒක කාලා ඊට පස්සේ අපි ගියා පන්සල ළඟ තිබ්බ කඩල දන්සලට. ඉතින් මෙතන පොලිමේ ඉඳලා කඩල කාලා ඉවරනට පස්සේ අපි හිතුවා ටවුන් එක පැත්තට ගිහින් බලන්න ඕනේ ඒ දන්සල් මොනවද තියෙන්නේ කියලා. ඉතින් ඉස්සෙල්ලාම ටවුන් එකට යන මගදී හම්බුනේ අයිස්ක්‍රීම් දන්සලක්මයි. ඒකෙත් පොලිමේ ඉඳලා කොහොම හරි අයිස්ක්‍රීම් එකක් කාලා අපි ආයෙමත් අපේ ගමන යන්න පටන් ගත්තා. අයිස්ක්‍රීම් එක කාලා ස්ටෑන්ඩ් එකේ තිබ්බ බීම දන්සලේ මෙන්න මේ පොලිමේ අපි හැමෝම හිටගෙන ඉද්දී අපේ කකුල ආබාධ තියෙන ළමයට රෙස්ට් කරන්න ඕනි කියලා ගිහින් හිටගෙන හිටියා මෙන්න මෙතෙන්ට වෙලා. ඉතින් බීම දන්සලෙන් බීම බීලා ටවුන් එකේ ඇවිත් ඉද්දී අපේ කෙනෙක්ට හිතුණ දේ බලන්න කරන්න. බිස්කට් පැකට් එකයි බීම එකයි දෙන දන්සලක්. ඉතින් දවසම හරිම චිල් එකේ ගත කරලා අපි ආයෙමත් බෝඩිමට යන්න ආවා. වීඩියෝ එකත් එක්ක හිටපු හැමෝටම ගොඩාක් ස්තුතියි. හැමදාම වගේ සතුටින් පරිස්සමින් ඉන්න.